සමිටෙක් YouTube channel එකට තමයි අදත් ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ. ඔන්න අද මම අරන් ඇවිල්ලා තිනවා portable bluetooth speaker එකක්. ඉතින් Anker Soundco Boom 3i කියන speaker එක තමයි අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් කැමති portable bluetooth speakers වලට. ඉතින් ගොඩක් දෙනෙක් කැමති brand එකක් තමයි JBL කියලා කියන්නේ. JBL brand එකෙත් ගොඩක් portable bluetooth speakers ගන්න තියෙනවා. ඉතින් ඒ වයින් මොඩල් කීපයක් තමයි JBL Flip 6, Flip 7 කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වගේ හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ඔයාගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් මෙන්න මේ Anker Soundco Boom 3i එකෙන්. එහෙමනම් දැන් අපි බලමු මේක අන්බොක්ස් කරලා මේක මොන වගේ ස්පීකර් එකක්ද කියලා. හරි. ඉතින් ඔන්න මේකේ බොක්ස් එක තියෙනවා Soundco by Anker කියලා ගහලා තියෙනවා. ඉතින් මොඩල් එක ගහලා තියෙනවා Boom 3i කියලා. ඉතින් අපේ ස්පීකර් එකේ ෆොටෝ එකක් මේකෙදි බලා ගන්න පුළුවන්. 50 watt output එකක් හම්බ වෙනවා. ඒ වගේම IP68 water resistance තියෙනවා. හොඳ බේස් එකක් තියෙනවා 2.0 ඒගොල්ලන්ගේ සපෝට් කරන. ඉතින් මේක ෆ්ලෝටබල් කියලා තියෙනවා. ෆ්ලෝටබල් කියලා කියන්නේ ඔයගොල්ලෝ මේක වතුරට දැම්මොත් එහෙම මේක ගිලෙන්නේ නැහැ මේ ස්පීකර් එක උඩ පැත්තට හැරිලා මේක පා වෙනවා. මේක ගහලා තියෙනවා 16 hour play time එකක් තියෙනවා කියලා. ඉතින් resistant to sea water corrosion කියලා තියෙනවා. ඉතින් ගොඩක්ම හොඳ එකක් ඒක. ඒ වගේම තමයි මේ box එකේ ඔයගොල්ලන්ට මේකේ strap එකක් include වෙනවා. ඉතින් box එකේ අපි අනිත් පැත්ත ගැන කතා කරොත් මේකෙත් IP rating එක water resistant ඒ features ටික ඒ වගේම තමයි dynamic RGB light show කියලා තියෙනවා. ඉතින් මේ speaker එකේ අර JBL වගේ නෙමෙයි පොඩි JBL Flip 6 Flip 7 වගේ නෙමෙයි අපිට RGB lights මේකේ හම්බ වෙනවා. ඉතින් ගොඩක් හොඳයි party වලට. කලින් කතා කරා වගේ 50 watt output එක playback time එක මේ වගේ. එතකොට what's in the box කියලා මෙතන box එකේ include වෙන දේවල් සඳහන්ලා තියෙනවා. Soundco Boom 3i එක, USB-C to C cable එක හම්බ වෙනවා, strap එක හම්බ වෙනවා, ඒ වගේම quick start guide එක හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ seal එකක් තියෙනවා box එකේ seal pack තියෙන්නේ. ටිකක් හොඳ weight එකක් තියෙනවා මේකේ. අපි දැන් එහෙමනම් මේක unbox කරලා බලමු. එහෙමනම් ඔන්න දැන් මම මේකේ seal එක මෙන්න මෙහෙම seal pack තියෙන එක අපි අයින් කරලා මේක unbox කරගන්නවා. මෙන්න මේ වගේ තියෙනවා. හරි. හරි මෙන්න මේ විදිහට අපිට ඕපන් කරන්න තියෙන්නේ. හරි. ඔන්න තියෙනවා අපේ Soundco Boom 3i portable bluetooth speaker එක. ඉතින් මේ වගේ පොඩි paper wrapping එකකින් ඇවිල්ලා තියෙන්නේ. Nothing stops the adventure කියලාත් ගහලා තියෙනවා. ඉතින් ගොඩක් adventure ගමන් වලට මේ speaker එක ගෙනියනවා කට්ටිය. හරි. මෙන්න මේ වගේ පේපර් රැපින් එකක් තියෙනවා. හොඳ. ඉතින් අපිට පුළුවන් මේක බලන්න. අපි ඊට කලින් බලමු box එකේ include වෙන දේවල්. ඉතින් box එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ කොටසේ අපිට බලා ගන්න පුළුවන් මොනවා හරි තියෙනවා මේකේ. කේබල් එකයි ස්ට්‍රැප් එකයි. USB-C to C cable එක තියෙනවා. ඔයගලන්ට Bluetooth speaker එක charge කරගන්න. ඒ වගේම තමයි මේකට හම්බෙන strap එක තියෙනවා. ඒ වගේම තමයි strap එක ඔයගලන්ට speaker එකට attach කරන්න පොඩි clamps දෙකක් තියෙනවා. හරි. අපි මේක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඔන්න දැන් මම ගන්නවා අපේ Bluetooth speaker එක. මේක අපිට අයින් කරගන්න පුළුවන් මේ පැත්තෙන්. හරි. මම මේකේ paper wrapping එක අයින් කරගත්තා. ඉතින් මම මේකෙදී purchase කරේ blue color එක. ඉතින් black එකක් තිබ්බා මේකේ ගන්න. සහ තව colors කීපයක් තියෙනවා. හැබැයි මට ගොඩක් ආස හිතුනේ මේකේ blue color එකට. ඉතින් අපි on කරන්න කලින් අපි බලමු පොඩ්ඩක් කොහොමද මේකේ appearance එක කියලා. මේකේ උඩ ගැන කතා කරොත් එහෙම මේකේ power button එක තියෙනවා, bluetooth pair කරන button එක, ඒ වගේම තමයි sound අපිට volume අඩු කරන එක, play and pause, plus එක, ඒ වගේම තමයි අපිට RGB lights control කරන button එකක් තියෙනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ Soundco sync button එක තියෙනවා. තවත් මේ වගේ speakers තියෙනවා ඔයගලන්ට මේවා sync කරලා pair කරලා use කරන්න පුළුවන්. ඒ වගේම තමයි bass එක up කරන button එක තියෙනවා. ඉතින් මේකේ අනිත් පැත්ත ගැන කතා කරොත් මෙන්න මේ වගේ පොඩි knob එකක් තියෙනවා Soundco. ඒකෙත් ඔයගලන්ට
බලා ගන්න පුළුවන් ඔගොල්ලන්ගේ USB C කේබල් එක ප්ලග් ගන්න පෝට් එක තියෙන්නේ. ඉතින් water resistant හින්දා හොඳට rubber knobs මේවයි include වෙනවා. ඉතින් side එකෙන් ගත්තාම මෙන්න මේ වගේ look එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ යට පැත්තේ මේකේ Soundcore Boom 3i කියලා ගහලා තියෙනවා. මෙන්න මේ කොටස් දෙකට තමයි අපිට ස්ට්‍රැප් එක ඇටච් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් යට පැත්තේ අපිට මේක හෝල්ඩ් කරන්න හොඳ grip එකක් හම්බෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය Bluetooth speakers වගේ අර මේ metal mesh එකක් නෙමෙයි මේක ඇවිල්ලා තියෙන්නේ. ප්ලාස්ටික් වලින් තමයි මේක හදලා තියෙන්නේ ඔක්කොම. ඉතින් අපිට මේක බැලු බැලමට අපිට ස්පීකර් එක ඇතුලේ වූෆර් එක එම් පේනවා. ඉතින් මේ පැත්තෙත් මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. අපි එහෙමනම් දැන් මේක ඔන් කරලා බලමු. හරි. ඔන්න මම දැන් මේකේ power button එක press කරගෙන ඉන්නවා. එතකොට මේ වගේ blink වෙලා ඔන්න RGB lights උත් on වෙනවා. දැන් pairing mode එකේ තියෙන්නේ. මෙන්න මේ විදිහට blink වෙනවා අපි device එකක් pair කරනකම්. මම දැන් මගේ phone එකට මේක pair කරගන්න තමයි යන්නේ ඊළඟට. ඔන්න දැන් මම මගේ අනිත් phone එකේ Soundcore Boom 3i කියලා තියෙනවා. ඉතින් ඒකට pair කරගන්නවා. හරි. ඔන්න ඔය වගේ ටෝන් එකක් තමයි pair වුණාම එන්නේ. දැන් අපි බලමු මේකේ පොඩි sound experience එකක් අරගෙන. අපිට දැන් මේකේ බේස් එක වැඩි කරගන්න මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරන්න පුළුවන්. එතකොට බේස් එක තව දුරටත් වැඩි වෙනවා. I've been holding on so tight, 'cause all that I do was easy to use. So call my time, but you weren't really mine, just something to do. I just want to be next to you. ඒ වගේම තමයි ඔයගලන් පුළුවන් ඔයගලන්ගේ ෆෝන් එකට Soundcore app එක install කරගෙන මේ ඔයගලන්ගේ Boom 3i එක මේ app එකට connect කරන්න. ඉතින් app එකට connect කරලා ඔයගලන්ට පුළුවන් මේකේ තියෙන sound effects ඒ දේවල් ඔක්කොම තමන්ට කැමති විදිහට customize කරගන්න. ඉතින් ඔයාලා අද දැක්කේ Soundcore Boom 3i එකේ quick unboxing video එකක්. ඉතින් මේක ගැන මම කෙටියෙන් ඔයගලන්ට කිව්වා මේක කොයි වගේ ස්පීකර් එකක්ද කියලා, මේකේ තියෙන functions මොනවද කියලා. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ ගෙවන ගානට ගන්න පුළුවන් සුපිරිම ස්පීකර් එකක් තමයි මෙන්න මේක. ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් ඕගොල්ලන්ට මේක ආසන්න වශයෙන් ලංකාවේ රුපියල් 25000කට වගේ මේක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ ස්පීකර් එකට 18 months company warranty එකක් include වෙනවා. ඔයගොල්ලොත් හැම වෙලේම උත්සාහ කරන්න company warranty තියෙන authorized products ගන්න. එතකොට ඕගොල්ලොන්ට duplicate වලට රැවටෙන්න ඕනේ නැහැ, copy products වලට රැවටෙන්න ඕනේ නැහැ. ඉතින් හොඳ warranty එකක් එක්ක මේවා purchase කරන්න පුළුවන්. ඉතින් මේ ස්පීකර් එක මම මගේ personal use එකට ගත්තේ. ඕගොල්ලොත් මේ වගේ ස්පීකර්ස් වලට කැමති නම් පහලින් comment එකක් දාගෙන යන්න. එහෙමනම් තවත් මේ වගේ tech video එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක්.